හොඳයි නංගි මල්ලි අපි ඊළඟට බලමු ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ කොහොමද කියලා. එතකොට මේකේ තියෙනවා ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ වායුගෝලයෙන්. කාබන් ඩයොක්සයිඩ් වායුව පූටිකා හරහා විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර්සෛලීය අවකාශ හරහා පත්‍ර සෛලවලට ළඟා වේ. මොකද්ද මේ කියන්නේ? දැන් මෙතනත් අර ඉස්සෙල්ලා වගේම එක ක්‍රියාපටිපාටියක් තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරේ හයිත ශාක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගන්න විදිය. එතකොට මෙතන තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙමත් නැත්නම් CO2 ලබා ගන්න විදිය. එතකොට ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ වායුගෝලයෙන්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පූටිකා හරහා විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. මෙතනදී මේ විසරණයෙන් කියන වචනය මොකක්ද කියලා ගත්තොත් මම ඒකේ අර්ථය හොයාගත්ත විදිහට සාමාන්‍යයෙන් විසරණය කියන්නේ වැඩි ප්‍රමාණයක් අඩංගු තැනක ඉඳන් අඩු ප්‍රමාණයක් තියෙන තැනකට ගමන් කරනවා කියන එක. ඒ කියන්නේ හිතන්නකෝ අණු හරි පරමාණු හරි මූලද්‍රව්‍ය හරි මොනවාම හරි සංඝටක වැඩි ප්‍රමාණයක් තියෙන තැනකින් අඩු ප්‍රමාණයක් තියෙන තැනකට ගමන් කරනවා නම් ඒක අපි විසරණය කියලා කියනවා. වැඩි තැනකින් ඉඳන් අඩු තැනකට යන එක. එතකොට ඒක තමයි මම විසරණයේ විදිහට හඳුනගෙන තියෙන්නේ. එතකොට මෙතනදිත් අපිට අර කලින් කරා වගේම මේ විදිහට process එක කරන ගන්න පුළුවන්. මේ තියෙන්නේ. දැන් මෙතනත් අර කියන පොඩි ඡේදෙම මේ විදිහට හදාගත්තාම ලේසියි. මෙතන තියෙන්නේ ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න විදිය. ඒතර මේ විදිහට ගිහින් එක්සෑම් එකේදී ලියන්න එපා. නමුත් එක්සෑම් එකේදී මේ විදිහ ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් හරි ඉරිගහන එකදී වුණත් කම. ඉරිගහන එකට නම් මේක වගේ එකක් වැදගත්. ඒතර කොහොමද දැනෙන්නේ කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. නමුත් මේක මොකක් හරි ඡේදයක් විදිහට හරි ලියන්න තියෙනවා නම් මේ සටහන මේ ආකෘතිය ඔළුවේ තියාගත්තොත් මේ ක්‍රියාපටිපාටිය මේකයි කියලා ඔළුවේ තියාගත්තොත් ඇත්තටම ඔයගලන්ට ඡේදය ගොඩනගාගෙන හරියට ලියා ගන්න එක හරිම ලේසියි. එතකොට මෙතන CO2 වායුව පූටිකා හරහා විසරණයෙන් අන්තර්සෛලීය අවකාශය හරහා තමයි පත්‍ර සෛල වලට එන්නේ. එතකොට ඒකම තමයි මේ මෙතන කියන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පූටිකා හරහා විසරණයෙන් පත්‍රය තුළට ඇවිල්ලා එතනින් කාබන් ඩයොක්සයිඩ් අන්තර්සෛලීය අවකාශය හරහා කොහෙටද යන්නේ මේ පත්‍ර සෛල වලට. හරි? මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ඊට පස්සේ පූටිකා හරහා විසරණයෙන් ඊට පස්සේ පත්‍රය තුළට ඇවිල්ලා පත්‍රයේ තියෙන අන්තර්සෛලීය අවකාශය හරහා කොහෙට දෙන්නේ පත්‍ර සෛල වලට. ඔච්චරයි. ඊළඟට අපි බලමු කියලා තිනවා ශාක සෛලවල පමණක් අන්තර්ගත ද්විපටලමය ඉන්ද්‍රිකාවක් වන හරිතලව තුල කොළ පැහැති වර්ණකයක් ක්ලෝරොෆිල් අඩංගු වන අතර එමගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගනී. එතකොට කොහොමද මේ ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්නේ කියන එක ගැන කතා කරොත් ශාක සෛලවල පමණක් අන්තර්ගත ද්විපටලමී ඉන්ද්‍රිකාවක් වන හරිතලව තුල කොළ පැහැති වර්ණකයක් අඩංගු වන අතර එමගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගනී. ඒතර අපි කලින් කිව්වා අපිට හරිතලව තියෙන්න ඕනේ. ඒක තමයි සූර්ය ශක්තිය අවශෝෂණය කරන්නේ. ඒතර මේ හරිතලව ඇතුලේ තියෙන හරිතප්‍රද ඒ කියන්නේ එහෙම නැත්නම් මේ හරිතප්‍රද කියන්නේ අපි මේ කොළ පැහැති වර්ණකයක් තියෙනවා. ඒකට අපි ක්ලෝරොෆිල් කියලා කියනවා. අන්න ඒකෙන් තමයි මේ ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්නේ. හදිසියවත් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. ශාක සෛලවල පමණක් අන්තර්ගත ද්විපටලමේ ඉන්ද්‍රිකාව ශාක සෛලවල පමණක් අන්තර්ගත ද්විපටලමය ඉන්ද්‍රිකාව මොකක්ද ඇහුවොත් ඒකට උත්තරේ තමයි මේ හරිතලව කියන්නේ.
හරිද? එතකොට ඒ වගේම මෙතන ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලියේදී ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්න මේ ශාක සෛලවල අඩංගු විශේෂ සෛල තුළ ඇති දී පටලමේ ඉන්ද්‍රිකාවේ අඩංගු කොළ පැහැති වර්ණකය මොකක්ද කියලා ඇහුවොත් මේක ක්ලෝරොෆීල්. එතකොට අන්න ඒ විදිහ අනුව එක එක ප්‍රශ්නය අනුව උත්තරේ දෙන්න දැනගන්න ඕනේ. දැන් ශාක සෛලවල මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන ශාක සෛල තුළ ඇති අන්තර්ගත දීපටලමේ ඉන්ද්‍රිකාව මොකක්ද ඇහුවොත් ඒකට උත්තරේ හරිත ලව. ඊට පස්සේ ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ශාක සෛල තුළ ඇති දීපටලමේ ඉන්ද්‍රිකාවක අඩංගු වන වර්ණකය කුමක්ද කියලා ඇහුවොත් කොළ පැහැති මේ වර්ණකය හරි මොකක් හරි ඇහුවොත් ඒක එතකොට ක්ලෝරොෆීල්. අන්න ඒ විදිහට ප්‍රශ්නය හොඳට කියලා සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනකොට ප්‍රශ්නය කියවුවාම මේ ප්‍රශ්නයේ තියෙන key points කියන්නේ ප්‍රධාන කරුණු. ඒ කියන්නේ අවධානය යොමු කරන්න ඕනේ. කියන්නේ වැදගත් කරුණු යටින් ඉරි කැල්ලක් ගන්න. ඒ වගේම ඔය වන්නේ නොවන්නේ අන්න ඒක හොඳට බලන්න. ඒක බලලා ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. හරිද? කලබල වෙන්න එපා. ඒ කියන්නේ වචන වලට කලබල වෙන්න එපා. දැන් මේ බෑ එහෙම තියෙනවා. මෙතන මේ අන්තර්සෛලීය අවකාශ. ඒ වචන වලට බය වෙන්න එපා. මේ අන්තශ්චර්මය චර්මය දනුන අපි සමටත් කියන්නේ චර්මය අන්තශ්චර්මය කියන්නේ අතර අභ්‍යන්තරය ඇතුළේ තියෙන ඒ චර්මයක් හරහා ගෙන එක තමයි. ඒතර මේ වචන වලට බය වෙලා එහෙම එපා. හරිද? එතකොට එන්නේ ඒව හොඳට තේරුම් ගන්න. දැන් ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට උපයෝගී වෙන ශාක සෛල තුළ ඇති අන්තර්ගත ද්විපටලමේ ඉන්ද්‍රිකාව මොකක්ද ඇහුවොත් එතන එන්න ඕනේ හරිත ලව. එතකොට ඇහුවොත් එහෙම දැන් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන ශාක සෛල තුළ ඇති අන්තර්ගත දීපටලමේ ඉන්ද්‍රිකාවේ අඩංගු වන වර්ණකය මොකක්ද කියලා අහුවොත් ඒක ක්ලෝරොෆීල්. හරිද? අන්න ඒ වගේ ඔළුවේ හරියට හැම කරුණක් ගැනම අවබෝධයක් තියාගන්න. ඊට පස්සේ මේ දීලා තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන සාධක 4 අපි ඉස්සෙල්ලත් කතා කරා. හරිතප්‍රද, ආලෝක ශක්තිය, ජලය, කාබන් ඩයොක්සයිඩ්. හරිතප්‍රද ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක අතරේ තියෙන්නේ මොනවද කියලා දැන් හිතන්නකො. එතන හරිත ලවයි හරිතප්‍රදයි දෙකම තිබ්බා කියලා. මේ හරිත ලව ඇතුලේ තමයි මේ හරිතප්‍රද තියෙන්නේ. හරි? එතකොට අවශ්‍ය සාධකය හරිතප්‍රද. අනිවාර්යෙන් හරිතප්‍රද. හරිත ලවයි හරිතප්‍රදයි පටලව ගන්න එපා. හරිද? හරිත ලවත් ඇතුලේ තමයි මේ හරිතප්‍රද තියෙන්නේ. හරි? එතන මේ හරිතප්‍රද මේ හරිතප්‍රද වලට තමයි මේ ක්ලෝරොෆිල් කියන්නේ මේ තියෙන්නේ. දැක්කද? හරිතප්‍රද. එහෙමත් නැත්නම් ක්ලෝරොෆිල්. ඒ වර්ණකයක් තියෙනවා. ඒක තමයි ඔය හරිතප්‍රද කියන්නේ. ඒතර ඒක තියෙන්නේ හරිත ලව. ඒතර හරිත ලව ඇතුලේ හරිත ලව කියන්නේ ශාක සෛලයක තියෙන ඉන්ද්‍රිකාව. හරි? ඒක ද්විපටලමේ ඉන්ද්‍රිකාව. අන්න එහෙම පොයින්ට් වයිස් මේක මොකද්ද කියන එක අවබෝධයක් තියෙනවා. හරිත ලව ඇතුලේ තමයි හරිතප්‍රද තියෙන්නේ. එහෙමත් නැත්නම් ක්ලෝරොෆිල් කියන මේ වර්ණකය තියෙන්නේ. ඒක තමයි ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්නේ. හරි? එතකොට මේ හරිතප්‍රද නැත්නම් මේ ක්ලෝරොෆිල් කියන වර්ණකය තියෙන්නේ හරිත ලව ඇතුලේ. එතකොට මේ හරිත ලව කියන්නේ ඉන්ද්‍රිකාව. කොහේ තියෙන ඉන්ද්‍රිකාවක්ද? ශාක සෛලයක් තුල තියෙන ඉන්ද්‍රිකාව. ඒකේ විශේෂත්වය තමයි ඒක ද්විපටලමේ ඉන්ද්‍රිකාව. හරිද? හරි. එතකොට හරිතප්‍රද, ආලෝක ශක්තිය, ජලය, කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තිබ්බොත් අවශ්‍ය සාධක අතරේ හරිතප්‍රද සහ හරිත ලව දෙකම තිබ්බොත් එතන ඔයගොල්ලන්ගේ දැන් වඩාත්ම සුදුසු උත්තරේ හරිතප්‍රද. හරිත ලව නෙමෙයි. මොකද හරිත ලව ඇතුලේ තියෙන හරිතප්‍රද. එහෙමත් තමයි කොළ පැහැති වර්ණකය. නැත්නම් මේ ක්ලෝරොෆිල් වලට තමයි පුළුවන් ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්න. ඒක නිසා වඩාත්ම සුදුසු උත්තරේ තමයි හැමතිස්සෙම දෙන්න ඕන. ඒ වගේම ප්‍රශ්නය කියන්නේ මොකක්ද කියලා අන්තිම වෙනකන් හරියට කියලා වැදගත් පොයින්ට්ස් ටික ඉරි ගහගෙන තමයි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන. තේරුණාද? මම හිතනවා යම්කිසි අදහසක් මේකෙන් ඔයගොල්ලෝ ගත්තා කියලා. හරි.
දැන් මෙතන ක්‍රියාකාරකමක් තියෙනවා. මෙන්න මෙතනදී කියන්නේ මේ හයිඩ්‍රිල්ලා හරි වැලිස්නේරියා හරි ශාකපත්‍රයක් අරන් වීදුරු කදාවක් තියෙනවා. එතකොට මේ ශාකපත්‍රයේ කොටසක් එක ජල බිඳුවක් එක්ක වීදුරු කදාවට දාන්න කියනවා. වීදුරු කදාවක් මත තියන්න කියනවා. තියලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න කියනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ හයිඩ්‍රිල්ලා වැලිස්නේරියා වගේ ශාකපත්‍රයක් අරන් ඒක මේ කදාවක් මත තියලා ජල බිඳුවක් මේ එහෙම දාලා නිරීක්ෂණය කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ක්ලෝරොෆිල් අඩංගු හරිතලව තියෙන්නේ. එතකොට මේ හරිතලව මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය ලැබෙන දිශාවට චලනය වෙන හැටි. එතකොට මේ සූර්යාලෝකය ලැබෙන දිශාවට අනුවර්තනය වෙන හැටි. නැත්තම් චලනය වෙන හැටි ඔයගොල්ලන්ට හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාක සූර්යාලෝකය එක්ක අනුවර්තනය වීමක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේ විදිහට නිරීක්ෂණය කරාම බලන්න පුළුවන් මේ ඇතුලේ තියෙන ක්ලෝරොෆිල් අඩංගු හරිතලව එහාට මෙහාට චලනය වෙනවා. සූර්යයා ඉන්න දිශාවට චලනය වෙනවා. හරි. එතන එක. ඊට පස්සේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ ඵල. එතකොට දැන් අපි උඩ කතා කරේ සාධක ගැනනේ. ඒ කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට මම කිව්වා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ සංඝටක දෙකක් හෝ කිහිපයක්. මූල ද්‍රව්‍යයක් හෝ අමුද්‍රව්‍ය හෝ දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන අලුත් දෙයක්, අලුත් සංඝටකයක්, අලුත් අමුද්‍රව්‍යයක්, අලුත් මූලද්‍රව්‍ය මොකක් හරි නිපදවන ක්‍රියාවලියක්. එතන රසායනික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. හරිද? රසායනික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒකට තමයි අපි මේ සංශ්ලේෂණ ක්‍රියාවලියක් කියන්නේ කියලා. ඒතකොට මේකෙදී අපි ඒකට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියලා. එතකොට මේ ශාක තමා විසින්ම තමා හා නිපද ගැනීමේ මේ ක්‍රියාවලිය තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඒකේ හරිම අර්ථයේදී අපි මොනවාද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය සාධක සහ එහි ඵල ගැන කතා කරනවා. දැන් අපි ඉස්සෙල්ලා සාධක 4ක් ගැන කතා කරා. ආයි මතක් කරනවා නම් හරිත අප්‍රද අනිවාර්යෙන් ඕන, ජලය ඕන, කාබන් ඩයොක්සයිඩ් ඕන, ඒ වගේම සූර්ය ශක්තිය නැත්නම් ආලෝක ශක්තිය අපිට අනිවාර්යෙන්ම ඕන. දැන් අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයේ ඵල. ඒ කියන්නේ මේ සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් ලැබෙන අලුත් දේ, අලුත් සංඝටක, අලුත් මූලද්‍රව්‍ය හරි නිපද වෙන, නිකුත් කරන අලුත් දේ මොකක්ද කියලා. එතකොට මෙතන ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදුණු ග්ලූකෝස්. ඔන්න ග්ලූකෝස් වල රසායනික සූත්‍රය අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. C6H12O6. ඒ කියන්නේ C පරමාණු 6ක් තියෙනවා බැඳිලා H පරමාණු 12ක් තියෙනවා O පරමාණු 6ක් තියෙනවා. එතකොට C6H12O6 කියන එක ඔළුවේ හරියට මතක තියාගන්න. ඒව නම් ටිකක් පාඩම් කරලා හරි ඔළුවේ තියාගන්න වෙනවා. ග්ලූකෝස් කිව්ව ගමන් C6H12O6 කියන එක තියෙන්න ඕනේ. හරි. පිෂ්ඨය ලෙස తాවකාලිකව පත්‍ර තුල සංචිත වෙනවා. පසුව මෙම පිෂ්ඨයෙන් කොටසක් සුක්‍රෝස්. ඔන්න ග්ලූකෝස් තිබ්බ ඊළඟට සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ හරියටම ග්ලූකෝස් වල සූත්‍රය රසායනික සූත්‍රය දෙකකින් වැඩි කරලා ඇවිල්ලා එතනදී හයිඩ්‍රජන් වලින් පරමාණු දෙකක් සහ ඔක්සිජන් වලින් එක පරමාණුවක් ගැලවෙනවා. ඒ කියන්නේ හරියටම ගත්තොත් H2යි O1යි. ඒ කියන්නේ H2O. ඒ කියන්නේ ජල අණුවක්. හරියටම ජල අණුවක් ඉවත් වෙලා. ඒක තමයි සුක්‍රෝස් විදියට සුක්‍රෝස්ගේ රසායනික සංයෝගය වෙන්නේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් දැන් ග්ලූකෝස් අපි දන්නවා ආයි කියනවා නම් ග්ලූකෝස් වල රසායනික සූත්‍රය C6H12O6. එතකොට ග්ලූකෝස් අපි හිතමු ග්ලූකෝස් අපි දෙකකින් වැඩි කරලා ග්ලූකෝස් අණු දෙකක් අපි හිතමු ග්ලූකෝස් අණු දෙකක් කියලා පරමාණු දෙකක් නැත්නම් ග්ලූකෝස් අණු දෙකක් ග්ලූකෝස් අණු දෙකක් එතකොට ග්ලූකෝස් අණු දෙකක් කියන්නේ C6H12O6 වගේ ඒවා දෙකක් ගත්තොත් එතන හරිනම් හැදෙන්න ඕන C12H24O12. ඒ කියන්නේ C12යි H24යි O12යි.
නමුත් මෙතන තියෙන්නේ C12යි H22යි O11යි. එතනදී මොකක්ද උනේ? අර හැදෙන දැන් මේක දෙකෙන් වැඩි කරලා එතනින් එක H2O අණුවක් අඩු කරා. ගලවලා දැම්මා. එතකොට තියෙන්නේ C12 H22 O11. හරිද? හරියට මෙන්න මේ වගේ. දැන් මෙතන තියෙන්නේ අපිට මේ C6 H12 O6 නේ. හරි මේ විදිහට තියෙන හැද මෙතන මේ C6 උඩමයි මේකත් එක්කම මේ ඔක්කොම යටින් එන්නේ H12 O6 ඒක මේ විදිහට C6 H12 O6 කියන්නේ ග්ලූකෝස් වලින් කොහොමද මේ සුක්‍රෝස් වල තියෙන්නේ අපිට අණුව C12 H22 O 20 O11 එහෙමනේ තියෙන්නේ C12 H22 O11 එතකොට මෙතනදී හරිනම් වෙන්න ඕන මේ වගේ අණු දෙකක් ගත්තොත් ග්ලූකෝස් අණු දෙකක් ගත්තොත් මෙතන එන්න ඕන මේ විදිහට sorry මේ මෙතන හරි මේ විදිහටනේ මෙහෙම මෙතන 24 මෙතන 12 මේ විදිහට එන්න ඕන මේ විදිහට තමයි එන්න ඕන නමුත් ඔහොම නෙමෙයිනේ සුක්‍රෝස් අණුව මේක නෙමෙයි මෙහෙම ලියන්න එපා දැන් ග්ලූකෝස් දෙකෙන් වැඩි කරා ඊට පස්සේ දැන් ඒ වෙලේට ග්ලූකෝස් අණු දෙකක් මෙහෙම දෙකෙන් වැඩි කරලා මේ පැත්ත C12 H2 ඒ වෙලේ හදාගන්නවා හදිස්සියක් සුක්‍රෝස් අණුව අමතක වුණොත් එහෙම මොකක්ද සූත්‍රයක දැන් මේක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ග්ලූකෝස් කියන්නේ C6 H12 O6 කියන එක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. එතකොට ඒ වගේ දෙකක් තමයි දැන් සුක්‍රෝස් කියන්නේ ඒ වගේ දෙකක් අරගෙන ඒකෙන් ජල අණුවක් අඩු කරාම තමයි සුක්‍රෝස් වල සූත්‍රය රසායනික සූත්‍රය එන්නේ. එතකොට C12 H24 O12 වලින් එක ජල අණුවක් ඉවත් වෙන්න ඕන. එතකොට තමයි මේ සුක්‍රෝස් හදන්නේ. එතකොට මේ තියෙන සුක්‍රෝස් නෙමෙයි. මේක ලිව්වොත් වැරදි. C12 H24 O12 ලිව්වොත් වැරදි. එතකොට කොහොමද ලියන්නේ මේක? C6 H12 O6 මෙතන අපිට හැදෙන්නේ සුක්‍රෝස් නේ. එතකොට සුක්‍රෝස් වල අපි දන්නවා C12 H22 O 11 ඔහොම තියෙන්නේ. මේකත් එක්ක ජල අණුවක් H2O ඔහොමනේ. දැන් මෙතන දෙපැත්තම තුලිතයි. තුලිතයි කියන්නේ වම් පැත්තේ තියෙන පරමාණු ගානට දකුණු පැත්තේ තියෙන පරමාණු අණු ගාන සමානයි. දැන් මේ පැත්තේ තුලනය කරනවා කියන එක මට මතක නෑ. ඕලෙවල් පන්තියේ ලොකුවටම ඔයගලන්ට අපිට කියලා දුන්නද කියන එක. න සාමාන්‍ය නොලෙජ් එකක් ගන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මේ වම් පැත්තේ තියෙන පරමාණු අණු ගානටම මේ පැත්තේ තියෙනවා. දැන් මෙන්න මේක ලියන්න එපා. සුක්‍රෝස් කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් වැඩි කරලා සුක්‍රෝස් අණුව මේ විදිහට ලියන්න එපා. සුක්‍රෝස් කියන්නේ මේ ග්ලූකෝස් අණු දෙකක් වැඩි කරලා එන එකෙන් මේ එක H2O එකක් ගලවලා තියෙන. එතකොට එකක් අයින් වෙලා තියෙන. ඒතකොට මේක තමයි සුක්‍රෝස් වල මේ සමීකරණය වෙන්නේ. රසායනික සූත්‍රය වෙන්නේ. රසායනික සූත්‍රය වෙන්නේ. හරිද? හරි. ඒක තමයි මට එතනදි කියන්න ඕනේ. ආයි පාඩමට යනවා නම් ඊට පස්සේ බවට පත්ති ප්ලොයම පටකය ඔස්සේ ශාකය අනිකුත් කොටස් වෙත පරිවහනය වේ. සංචිත පටක වෙත පරිසංක්‍රමී වූ සුක්‍රෝස් පෘෂ්ඨය බවට පරිවර්තනය කර සංචිත කෙරේ.
සංචිත පටක සඳහා නිදසුන් ශාකවල ඵල, අල, මුල්, පත්‍ර. එතකොට මෙතනදී මතක තියාගන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් ලෙස සෑදෙන C6H12O6 ග්ලූකෝස් පිෂ්ඨය ලෙස සංචිත කරන ආකාරය. ග්ලූකෝස් එතකොට මෙතනදී වෙන්නේ ග්ලූකෝස් తాවකාලික පිෂ්ඨයේ විදිහට තැම්පත් වෙනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ తాවකාලික පිෂ්ඨයේ විදිහට තැම්පත් වුණු ග්ලූකෝස් වලින් සම්පූර්ණයෙන්ම නෙමෙයි කොටසක් සුක්‍රෝස් ලෙස තමයි ෆ්ලෝයම පටකය හරහා පරිවහනය වෙලා සංචිත පටක. ඒ කියන්නේ ශාකවල ඵල, අල, මුල්, පත්‍රවල පිෂ්ඨයේ විදිහට ගබඩා වෙන්නේ. බලන්නකෝ ඉතින් දැන් මේ විදිහට ඕගොල්ලෝ ස්ටෙප් ටික ලියාගත්තාම ඇත්තටම ඕගොල්ලන්ට මේක බලාගෙනම වෙන විදිය කියන්න පුළුවන්. ග්ලූකෝස් තිබ්බා, ඒවා తాවකාලික පිෂ්ඨයේ විදිහට ඉස්සලා ගබඩා වුණා. ඊට පස්සේ తాවකාලික පිෂ්ඨයේ විදිහට ගබඩා වුණ කොටසෙන් පිෂ්ඨයෙන් කොටසක් සුක්‍රෝස් විදිහට ෆ්ලෝයම පටකය හරහා තමයි පරිසංක්‍රමණය වෙන්නේ. කියන්නේ හාට යන්නේ පරිවහනය වෙන්නේ. ගිහිල්ලා සංචිත පටක වලට ඇවිල්ලා සංචිත පටක කියන්නේ ඔය ශාකවල ඵල, අල, මුල්, පත්‍රවල පිෂ්ඨයේ විදිහට ගබඩා වෙන්නේ. තේරුණාද? මෙන්න මෙතනත් මම මේ ඔයගලන්ට ලේසි වෙන තමයි මේක දුන්නේ. එතකොට එතනදී ඒක තමයි මේ කියලා තියෙන්නේ. මේක පුරාවටම කියලා තියෙන එක තමයි අර තියෙන්නේ. එතකොට මේ වගේ ඡේදයක් අර විදියට වැදගත්ම කරුණු එක ප්‍රොසෙස් එකක් විදිහට නැත්තම් ක්‍රියාපටිපාටියක් විදිහට සම්බන්ධ කරලා ලියා ගන්න පුළුවන් නම් ඒක යොදාගෙන ඇත්තටම මේක හරිම ලේසි. මේ වගේ ඡේදයේ ඔක්කොම හැම වචනයක්ම ඔළුවේ තියාගන්නට වඩා. හරිද? ඒතර මේ සංචිත පටක මෙතන ලියලා තිනවා ශාකවල ඵල, අල, මුල්, පත්‍ර කියලා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් නිපදවෙන අතර ඒවා පූටිකා හරහා විසරණේ වායුගෝලයට ගමන් කරයි. අර ඉස්සෙල්ලාම මම කිව්වා විසරණේ කතාව. ඒකත් මෙතන තියෙනවා. ඒතර ඉස්සෙල්ලා අපි කිව්වා මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙන්නේ මේ පූටිකා හරහා. හරිද? එතකොට මෙතනදී ඔක්සිජන් වායුව පිටතට යන්නේ මේ පූටිකා හරහා. ඒක හොඳට මතක තියාගන්න. මෙතනදී වායුන් දෙකක් එක වායුවක් ඇතුළට එනවා අනිත් වායුව ඵලයක් විදිහට එළියට යනවානේ. එතකොට මේ වායුන් ගමන් කිරීමේදී මේ පූටිකා කියන මේ කරුණ හරිම වැදගත්. හරි? ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේක නම් ආලෝක ශක්තියේ කාර්යක්ෂම ලෙස ආශ්‍රේෂණය කිරීම සඳහා ශාක දක්වන විවිධ අණුවත්‍ර බව සොයා බලා ඒ පිළිබඳ වාර්තාව. අර ඉස්සෙල්ලත් හොඳ කරුණක් තමයි. අර අපි ඉස්සෙල්ලම කතා කරේ අර නිරීක්ෂණය කරන එක අනුවර්තනය වෙන්න තමයි අර ඇතුලේ තියෙන මේ හරිත ලව එහාට මෙහාට යන්නේ. නේ? ඒක ඉස්සෙල්ලා පාඩමේදී අපි බලමු මෙතන. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පහත සඳහන් ආකාරයට වචන සමීකරණයක් මගින් ඉදිරිපත් කළ හැකිය. මෙන්න මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ සමීකරණය. මොන සමීකරණයද? වචන සමීකරණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ සිදුවන වචන සමීකරණය ලියන්න කිව්වොත් වචන සමීකරණය අනිවාර්යෙන් වචනයෙන් තමයි ඔයගොල්ලෝ මේ සම්පූර්ණ සමීකරණයම ලියන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්ලස් නැත්තම් එකතු කිරීම ජලය එකතු වෙලා මෙතන ඊතලය මොනවාද තියෙන්නේ? ආලෝක ශක්තිය තියෙනවා, හරිත අප්‍රද තියෙනවා. ඵල විදියට දෙන්නේ මොකද්ද? ග්ලූකෝස් ප්ලස් ඔක්සිජන්. නැත්තම් ග්ලූකෝස් ධන ඔක්සිජන්. මේ විදියට ලියන්න ඕන. හරිද? කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලය ඊට පස්සේ ඊතලයක් මොනවද තියෙන්නේ? ආලෝක ශක්තිය හරිත අප්‍රද ඵල විදියට දෙනවා ග්ලූකෝස් එක්ක ඔක්සිජන්. ඊට පස්සේ අපි බලමු ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ තුලිත රසායනික සමීකරණය. එතකොට මෙතන බලන්න මේක කියන්නේ වචන සමීකරණය. වචන සමීකරණය කිව්වොත් මෙන්න මේ විදිහට දෙන්න ඕන. මෙතන කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ තුලිත රසායනික සමීකරණය. තුලිත රසායනික සමීකරණය කිව්වාම දෙන්න ඕන මෙන්න මේක. මෙන්න මේ සමීකරණය. මේක තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. තේරෙනවද?
මෙතන තියෙන්නේ එතකොට තුලිත රසායන සමීකරණය මෙන්න මේ විදියට දැන් මේ විදියට තුලිත කරපු එකම මතක නම් කමක් නැහැ. ඒ ඉස්සෙල්ලා කිව්වා මම දැන් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2. CO2 මෙන්න මේ මොන තත්ත්වයේද ඉන්නේ කියන එකත් හරිම වැදගත්. මොන තත්ත්වයේද කියන්නේ යාගේ ස්ටේට් එක. ඒ කියන්නේ මොන තත්ත්වයේද දැන් මේ CO2 කියන්නේ වායුවක්නේ. එතකොට යාගේ භෞතික අවස්ථාවේ යන්නේ වායුවක් විදිහට. ඒක තමයි අපි මෙතන පොඩි වරහන් ඇතුලේ ගෑස් කියලා දාන්නේ. ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. අපි දන්නවා ජලයේ ඉන්නේ ලික්විඩ් එකක්. ඒක ලික්විඩ් එකක් විදිහට. එතකොට ද්‍රව අවස්ථාවේ. ඒක නිසා මෙතන L කියලා දානවා. එතකොට ජලය සංශුද්ධයි. ජලය මොකක්වත් ජලීය ද්‍රාවණයක් විදිහට හදාගෙන නෙමෙයි මේක සංශුද්ධ ද්‍රාවණයක් විදිහට ජලය තියෙනවා. එතකොට එතන ලික්විඩ් එකක්. ඒතර මෙතන ග්ලූකෝස්. ඒතර ග්ලූකෝස් තියෙන්නේ ඝන අවස්ථාවේ. ඉතින් තමයි මෙතන සොලිඩ්. එහෙම නැත්නම් S දාන්නේ. I O2 ඔක්සිජන්. I ගෑස් එකක් විදිහට. ඒකට මේක අනිවාර්යෙන් ගෑස්ද ලික්විඩ්ද සොලිඩ්ද කියන එක අනිවාර්යෙන් මෙහෙම වරහන් ඇතුලේ දාන්න ඕනේ පොඩියට. එතන මෙතන ඇත්තරම තියෙන්නේ කාබන් අපි දැන් වචන සමීකරණය කෙලින්ම අපි ඔළුවේ තියාගෙන ඉන්නේ වචන සමීකරණය කියලා හිතන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් ජලය ඊතලය එතන තියෙනවා ආලෝක ශක්තිය හරිතප්‍රදයි ඊට පස්සේ ඵලයේ විදිහට දෙනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. වචන සමීකරණයෙන් කොහොමද අපි රසායනික සමීකරණය ගොඩනගා ගන්න. අපි ඒක බලමුකෝ. දැන් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් එක ජලය ඕනේ. ඒක ගැන කතා කරොත් අපි දන්නවා අපි normally නිකන් ලිව්වොත් කාබන් ඩයොක්සයිඩ් එක ජලය කාබන් ඩයොක්සයිඩ් එක ජලය එකතු වෙලා දැන් මෙතන හිතන්න මෙතන ආලෝකය සහ හරිතප්‍රද තියෙනවා කියලා තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ අපි දන්නවා මොනවද පළ විදිහට දෙන්නේ ග්ලූකෝස්. අපි ග්ලූකෝස් වල සූත්‍රය දන්නවා. C6H12O6 ඔක්සිජන්. ඔන්න මේක තමයි අපේ අර වචන සමීකරණේ රසායනික සමීකරණය. රසායනික සමීකරණය කියන්නේ රසායනික සූත්‍රات එක්ක ලියලා තියෙන සමීකරණය. කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලය එකතු වෙලා ඊට අමතරව මෙතන තියෙනවා ආලෝක ශක්තිය සහ හරිතප්‍රද. ඒකත් එක්ක මෙතන දෙනවා සුක්‍රෝස් සහ ඔක්සිජන්. සම වෙන ග්ලූකෝස් සහ ඔක්සිජන් ඵලයක් විදියට. එතකොට මේක දැන් රසායනික සමීකරණය වුණාට මේක තුලිත නෑ. මොකද්ද මේ තුලිත වෙන්නේ? මම ඉස්සෙල්ලත් උඩදී මට මතක විදිහට මම කිව්වා මේ තුලිත කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන පරමාණු අණුගානටම මෙතන පරමාණු අණුගාන සමාන වෙන්න ඕන. හරිද? දැන් මෙතන ගත්තොත් කාබන් පරමාණු 1යි තියෙන්නේ. එතකොට මෙතන ගත්තොත් කාබන් පරමාණු 6ක් තියෙනවා. එතකොට මෙතන 1යිනේ. ඒතර එහෙනම් මෙතනත් 6ක් ඇති කරගන්න ඕනේ. ඒක නිසා මෙතනට අපි 6ක් දානවා. හරිද? ඔන්න බලාගන්න මේක හදිස්සියේවත් ඕගොල්ලන්ට තුලිත රසායනික සමීකරණය තුලිත වෙච්ච රසායනික සමීකරණය. තුලිත කියන්නේ සාමාන්‍යයෙන් මේ ඕගොල්ලන්ගේ අණුවේ ඉස්සරහින් තියෙන මේ සංගුණකය මතක නැත්තම් සාමාන්‍ය තුලනය කරනවා කියන්නේ එතනට සාමාන්‍යයෙන් ගොඩක් ඒවා එහෙම සංගුණක එනවා. තුලනයේදී ඒක වෙනවා. එහෙම නැත්තම් එහෙම නැත්තම් සරලව තේරුම් ගත්තොත් මේ පැත්තේ තියෙන පරමාණු අණු ගානට මේ පැත්තේ පරමාණු අණු සමාන නැත්තම් පරමාණු ගාන සමාන නැත්තම් අණු නෙමෙයි පරමාණු ගාන සමාන නැත්නම් ඒක තුලනය වෙලා නැහැ. එතකොට අපිට දැන් වචන සමීකරණයේ රසායනික සමීකරණයේ ගොඩනගාගෙන අපිට තුලිත රසායනික සමීකරණය මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ එක කාබන් අණුවක් අනිත් පැත්තේ මේ පැත්තේ එක කාබන් පරමාණුවක් අනිත් පැත්තේ කාබන් පරමාණු 6ක් තියෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලාම මේ පැත්තේ 6ක් දාගන්නවා. දැන් ඔන්න දෙපැත්තෙම කාබන් පරමාණු ගාන සමානයි. හරිද? ඊළඟට අපි බැලුවොත් ඊළඟට අපි ඔක්සිජන් නැතුව අපි හයිඩ්‍රජන් ගමුකෝ. ඔක්සිජන් අපි සාමාන්‍යයෙන් අන්තිමට තියාගන්න. මොකද අනිත් ඒවා තුලණය වෙලා එනකොට
ඔක්සිජන් කොහොමත් තුලණය වෙලා ගොඩක් දුරට සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක ඔක්සිජන් තුලණය වෙලා තියෙනවා කියන්නේ ගොඩක් දුරට අනිත් ඒවා කොහොමත් තුලණය වෙලා ගොඩක් දුරට. ඒක නිසා දැන් මෙතන තියෙනවා H12. H12 කියන්නේ හයිඩ්‍රජන් 12. මෙතන H12ක් තියෙනවා කියන්නේ දැන් මේ පැත්තේ H2යිනේ. එහෙනම් මේ පැත්තේ 12ක් තියෙනවා. එහෙනම් මේකත් අපිට පුළුවන් 6න් වැඩි කරගන්න නේ. ඒතර මේක 6න් වැඩි කරගත්තොත් මේ වෙලාවේ එතන දැම්ම 6යි. හරිද? එතකොට මෙතන දැන් මේ පැත්තෙත් H12යි මේ පැත්තෙත් H12යි මේ පැත්තේ කාබන් 6යි මේ පැත්තේ කාබන් 6යි. කියන්නේ මේ පැත්තේ හයිඩ්‍රජන් 6යි මේ පැත්තේ හයිඩ්‍රජන් 12යි මේ පැත්තේ හයිඩ්‍රජන් 12යි. දැන් බලමු මේ පැත්තේ ඔක්සිජන් ඔක්කොම කීයක් තියෙනවද කියලා. මේ පැත්තේ මෙතන 6 වරක් 2 12යි. ඔක්සිජන් 12ක් තියෙනවා ආයි මෙතන 6ක් තියෙනවා. එතකොට 12යි 6යි 18යි. ඒතර ඔක්කොම ඔක්සිජන් පරමාණු මේ පැත්තේ 18ක් තියෙනවා. මේ පැත්තේ කීයක් තියෙනවද? මේ පැත්තේ දැන්ටමත් ඔක්සිජන් අණු 6ක් තියෙනවා. මෙතන 2ක් තියෙනවා. එතකොට ඔක්කොම තියෙන්නේ 8යි. එතකොට අපිට 18ක් හදා ගන්න ඕනේ. 18ක් හදාගන්න ලේසිම විදිය අපි මෙන්න මේ අණු ආයි මෙතන වෙනස් කරන්න ගියා කියමුකෝ. අපි ඔක්සිජන් වෙනස් කරන්න අපි මෙතන ඉන්නේ සංගුණකය දාන්න ඕනේ කාබන් නිසායිනේ. එතකොට අපි එතනින් තුලණය කරන්න ගියා කියන්නේ අපිට ආයි මේ කාබන් හයිඩ්‍රජන් දෙන්නම වෙනස් කරන්න. එතකොට ඒක අමාරුයි. ඒක නිසා අපි මේ තනියෙන් ඉන්න ඔක්සිජන් මෙතනින් විතරක් වෙනස් කරගන්න බලමු. එතකොට ලේසියි අපිට. එතකොට මෙතන දැන් 6ක් තියෙනවානේ. මෙතන 2ක් ඕනේනේ. එතකොට මෙතන 2කින් වැඩි කරොත් 4යි. එතකොට 6 ඇතරයි 10යි. නෑ. තුලණය වෙන්නේ නෑ. 3ෙන් වැඩි කරොත් 3 වරක් 2 6යි. 6යි 6යි 12යි නෑ. 4ෙන් බෑ. 4 වරක් 2 8යි. 4 14යි. බෑ. එතකොට 5ෙන් බලුවොත් පස්සේ 16යි. ඒත් බෑ. 6යි. අන්න 6ෙන් ගත්තොත් නම් 6 වරක් 2 12යි. මෙතන 6ක් තියෙනවා 18යි. අන්න එතකොට තුලණය වෙනවා. අන්න ওই විදිහට තමයි රසායනික සමීකරණය තුලිත රසායනික සමීකරණය බවට පරිවර්තනය කරගත්තේ. මේක ඕගොල්ලන්ට එකපාර මේ ඔක්කොම මතක තියාගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි එහෙම මතක තියාගන්න බැරි නම් මම මේ කියලා දුන්නේ කොහොමද අපි වචන සමීකරණය දන්නවා. එතකොට ඒකෙන් රසායනික සමීකරණය ගොඩනගා ගත්තා. එතනින් තුලිත රසායනික සමීකරණය ගොඩනගා ගත්තා. හරි.